ආයු වඩා ආයු බොහෝ වේවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. මම අද ගෙනල්ලා තියෙන්නේ අපිට අවුරුද්දට රසට හරි පදමට හදා ගන්න පුළුවන් අතිරස රෙසිපි එකක් ගෙනල්ලා තියෙන්නේ. මේක මම හදන්නේ කඩේ තියෙන ඉන්දියාප්ප පිටි වලින්. මේක හරි පදමට හදා ගන්න විදිය බලන්න ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක අවසානකම් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එකතු වෙලා ඉන්න හැම දිනාටම ස්තුතියි. අපි යමු වීඩියෝ එකට. බලමු දැන් අපිට මෙතන අවශ්‍ය දේවල් මොනවද කියලා. මෙතන කඩේ තියෙන ඉන්දියාප්ප පිටි ග්‍රෑම් 250යි, පාම් පිටි ග්‍රෑම් 50යි, සීනි ග්‍රෑම් 250යි, ඒ වගේම සව් හැඳි මේසෙන් දෙකක් අරන් තියෙනවා මම. ඒ වගේම ලුණු ටිකක්, ඒ වගේම සූදුරු තේ හැඳි කාලක්, ඒ වගේම අපිට මේක බෙද ගන්න තෙල් අවශ්‍ය වෙනවා. දැන් මම මෙතන පැණි එක හදාගන්න ලෑස්ති කරනවා. භාජනයක් ලිපේ තෙලයකට සීනි මේසෙන් 3ක් එකතු කරලා ඒක මම කැරමල් වෙන්න තියනවා. ඒ කැරමල් වුණාට පස්සේ මේ වගේ පාට වැහෙන්නට පස්සේ මම එතනට එකතු කරනවා වතුර මිලිලීටර් 250ක්. වතුර මිලිලීටර් 250ක් කියන්නේ සාමාන්‍යයෙන් අඬු කෝප්පේ එකක් විතර. දැන් ඊට පස්සේ මම ඉතුරු සීනි ටිකත් මේකට එකතු කරනවා. මේ සීනි 250ම තමයි මම මුලින් ගත්ත මේසෙන් තුනත් මම ගත්තේ. මේකේ හරි පදම අපිට හදා ගන්න ඕනි. හරි පදම ගන්න විදිහ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. දැන් මම මෙතන සූදුරු තේ හැඳි කාලකුත් එකතු කරනවා. සූදුරු රසට කැමති නැති කට්ටිය මේක දැම්මේ නැතුණත් කන්නේ. ලුණු තේ හැඳි කාලකුත් එකතු කරනවා. මේකට සූදුරු ටිකක් ආවම මේක ගොඩක් රස වෙනවා. මම ඒකයි සූදුරු ටිකක් එකතු කරේ. ඔයගොල්ලෝ කැමති නම් දාන්න. දැන් මේ සීන් ටික පොඩ්ඩක් උතුරගෙන වගේ එන්නේ. මේකේ හැන්ද ඉස්සුවාම නූල වගේ එකට වැඩි අපිට ලේසියෙන් බලන්න පුළුවන්. මේ වගේ වතුර භාජනයකට දාලා බලන්න. බලන්න දැන් මේක ගත්තාම මේක වතුරේ දිය වෙලා වගේ යනවා. අපේ පදම තාමත් හරි ගිහිල්ලා නැහැ. මම පෙන්නන්නම් ඔයගොන්ට හරිම පදම. දැන් මේ විදිහට දැම්මට පස්සේ බලන්න දැන් මේක එක ගුලියකට වගේ එනවා. අර ගොඩාක්ම ගල් වෙන්න වගේ ගුලියක් නෙමෙයි. සාමාන්‍ය එක තැනකට වගේ මේක හදා ගන්න පුළුවන්. ඒ පදම තමයි හරි. මම දැන් මේ පැණි ටිකෙන් පැණි ටිකක් අයින් කරලා තියා ගන්නවා. ඊට පස්සේ මං හාල් පිටියකටම පාම් පිටි ග්‍රෑම් 50ත් එකතු කරලා මේක හොඳට පොඩ්ඩක් කලවම් කරලා ගන්නවා. කලවම් කරලා අරගෙන ඊට පස්සේ අපි මේ පැණි එකට පිටි ටික ටික දාලා මේ විදිහට එකතු කරන්න. එකපාරට පිටි ටික දාන්නත් එපා. පිටි වැඩි වුණොත් අපිට කවලම් කරගන්න තමයි අර මුලින් පැණි ටිකක් අයින් කරගත්තේ. පිටි ටිකකුත් වෙනම තියාගන්න. ඒ ගත්ත පැණි ටිකක් තියාගන්න. ඊට පස්සේ මං සව් හැඳි දෙකකුත් එකතු කරනවා මෙතනට. එකතු කරලා ඒකත් එක්ක මම මේක හොඳට මික්ස් කරනවා. දැන් මම අර අයින් කරගත්ත පැන් ටිකත් මට ගන්න උනා. පිටි ටික සේරම දැම්මට පස්සේ ඒක දාලා මේක හොඳට කලවම් වෙන විදිහට මේක හොඳට කලවම් කරන්න ඕනේ. ගින්දර අඩුම මට්ටමේ ලිපේ තියාගන්න තමයි මම දැන් මේක කලවම් කරන්නේ. මේක ටික වෙලාවක් කලවම් කරනකොට මේක පොඩ්ඩක් හයිය ගතියක් එනවා. මම දැන් මේ වෙලාවේ තෙල් තේ හැඳි හේකුත් එකතු කරලා මේක හොඳට කලවම් කරනවා. දැන් මේක පොඩ්ඩක් හයිය ගතියට වගේ තියෙනවා. දැන් ඊට පස්සේ මේක අපිට දැම්ම අල්ලන්න බැරි නිසා මේක මම භාජනෙන් අයින් කරලා මේකට අපිට කැඳ එකක් හදා ගන්න අවශ්‍යයි. කැඳ එක හදා ගන්න දී මම දැන් පෙන්නන්නම්. ඒ හදාගත්ත භාජනෙට වතුර මේසඳි 5ක් විතර දාලා අර වටේ තියෙන ටික ඔක්කොම එකට එකතු කරලා ඉවරලා අපි මේකෙන් පොඩි කැඳක් වගේ එකක් හදා ගන්න ඕනේ. බාන්ද එක ටික වෙලාවක් තිබ්බට පස්සේ මේ වගේ කැඳ එකක් හැදෙනවා. ඒකත් මම දැන් භාජනයකට දාලා ඒකත් ළඟට ගන්නවා. ඒ අරගෙන දැන් තමයි අපේ මේකේ කැවුම රස කරන විදිය හරිම දේ වෙන්නේ මෙතනින් තමයි. මේක හොඳට මේකට කියන්නේ අත් ගහනවා කියලා. මේක අත් ගහනකොට මේක ඇඟිලි වලින් අනන්නේ අපි. මේ බලන්න දැන් මේක අල්ලෙන් මෙහෙම තද කර කර ඊළඟට අයිමත් ඔක්කොම එකතු කරලා මේක පොඩ්ඩක් වේලෙන ගතියක් වගේ එනවනම් අර අපි හදාගත්ත එකෙන් කැඳ එකතු කර කර මේ විදියට විනාඩි 15ක් විතර මේක පොඩ්ඩක් කම්මැලිකම් පැත්තකින් තියලා මේක හරියට කරගත්තොත් තමයි කැවුමේ හරිම රස ගන්න පුළුවන්. ඕගොල්ලොත් මේ විදිහට බලලා විනාඩි 15ක් විතර හොඳට පොඩ්ඩක් බර දාලා ඉවරලා මේක අත් ගහන්න ඕනේ.
දැන් බලන්න මේක මේ විදිහට අත් ගහනකොට අර ලිපෙන් බානකොට තීච්ච හයිය ගතිය නැති වෙලා මේක හොඳට සොෆ්ට් වෙගෙන එන්නේ. එතකොට තමයි කැවුමේ හරිම රස හොඳට පිපිලා එහෙම එන්නේ. මේක අනිවාර්යෙන්ම මේ විදිහට කරගත්තොත් තමයි කැවුම හරිම රස විදිහට අපිට හදා ගන්න පුළුවන්. මම දැන් මේ විදිහට විනාඩි 15ක් විතර අත් ගහගත්තට පස්සේ මම දැන් ඊට පස්සේ මේ විදිහට එක ප්‍රමාණයට බෝල විදිහට මම මේක හදා ගන්නවා. ඕගොන්ට මේක එක සයිස් එකකට කඩා ගන්න සාමාන්‍යයෙන් ওই රවුම් හැන්දක් වගේ අරගෙන ඒකට එකක් කරගත්තා නම් අපිට මේ ප්‍රමාණයට වගේ මේ විදිහට එක සයිස් එකට අපිට කැවුම් ටික හදා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේක මේ විදිහට ඇවිල්ලා ඇඟිල්ලෙන් මෙහෙම තුනී කරගන්න. මේක ඕගොල්ලන්ට සාමාන්‍ය කෙසල් කොලයක වගේ කරගත්තොත් ලේසි. මෙහෙම කරනවා නම් එක පැත්තක් පොඩ්ඩක් ඇවිල්ලා තුනී කරලා ඊළඟට ඒක අනිත් පැත්ත හරවරව මේක කරන්න. නැත්නම් මේක ඇරිලා හිටින්න බලනවා. මේ විදිහට ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ අපි ඕගොල්ලෝ මේක තියාගන්න භාජනයටත් පොඩ්ඩක් තෙල් ටිකක් ගාලා තියාගන්න. දැන් මම මේ විදිහට ඔක්කොම හදාගත්තට පස්සේ මම දැන් උන්ට බෙදලා පෙන්නන්නම් මේක කොහොමද කියලා. ඉස්සලම් තෙල් ටික රත් වෙලාද කියලා බලන්න. මේ වගේ පොඩි එකක් හදලා දාලා බලන්න. ඒක ශනිකව උඩට එනවා තෙල් රත් වෙලා නම්. බාන දැන් අපි මේ හදපු කැවුම දාලා මේක විනාඩියක් යන්න කලින් මේක උඩට එනවා. මේක හොඳට රන්වන් පාට වෙනකම් මේක බැද ගන්න ඕනේ. ගින්දර තෙල් ටික රත් වුණාට පස්සේ ගින්දර සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයට චුට්ටක් අඩුවෙන් තියාගත්තත් කමන්නේ. තෙල් හොඳට රත් වෙන්නේ නැතුව දාන්න එපා. තෙල් හොඳට රත් වුණාට පස්සේ තමයි දාන්න ඕනේ. දැන් මම මේ පෙන්නන්නේ මම ගින්දර තියල් තියෙන මට්ටම තමයි. මේ ගානට වගේ තමයි මම ගින්දර තියල් තියන්නේ. තෙල් රත් වෙන්නේ නැතුව කැවුම එකතු කරන්න එපා මේකට. බලන්න දැන් මේක හොඳට ලස්සනට පිපිලා එනවා මේ විදිහට. මේක මේ විදිහට පිපිලාවට මේක ඊට පස්සේ අපි කල් තියාගන්න. මේක තියෙනකොට මේක මේ පිපිච්ච ගතිය නැති වෙනවා. මේක අනිත් එක තමයි ඕගොල්ලෝ මේ ගොඩාක් කළු වෙන්න බෙද ගන්න එපා. සාමාන්‍ය රන්වන් පාට වෙන්න. මට නම් මේක සාමාන්‍ය විනාඩියක් එකහමාරක් ඇතුළත වගේ මේක බෙදෙනවා. මේක කල් තියන්න මේකේ පාටත් වැඩි වෙනවා. රසත් වැඩි වෙනවා. ඒ වගේම මේ පිම්බිච්ච ගතිය මේකේ නැති වෙනවා ටික දවසක් තියෙනකොට. මේ වගේ හදලා ඉවරලා ඕගොන්ට මේක මැටි භාජනයකට දාලා තියාගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලොත් හදලා බලන්න. ඇත්තටම හරිම රසට තියෙනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.